අයිබන්නබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක් අද ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා බදාදා දවස. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වුණු ඉෂාරා සෙව්වන්දි පෙරේදා රාත්‍රියේදී නේපාලයේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. අත්අඩංගුවට පත්වීමත් සමගින් ලංකාවෙන් පැන ගියේ කොහොමද? උදව් කරේ කවුද? කොච්චර මුදලක් වැය කරාද? මේ සියලුම තොරතුරු වාර්තා වෙමින් පවතින්නේ. කතා කරමු හැම දෙයක් පිළිබඳවම. මේ අරබෙන්නේ කොළඹ ටයිම්ස් පත්තරේ. ඒ අනුව අද දවසේදී සෑම පුවත්පතක්ම වගේ ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන්නේ ඊයේ දවසේදී උදෑසන වාර්තා වුණා වූ ඒ සුවිශේෂී වාර්තාව පෙරේදා රාත්‍රියේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් අනතුරුව නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි ඝාතනයේ මහා මොලකාරණිය අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ වාර්තා රාශියක් අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඉතින් මේ හැම වාර්තාව යාමර මත්තෙන් අප ඉතාමත් විශේෂාකාරයෙන් ඔබට සිහිපත් කරන්න කැමති වර්ෂා කාලයේ ආරම්භයත් සමගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ වූ නිවේදන කිහිපයක්ම ලබා දී තිබෙනවා. ඒ අනුව අද දවසේදීත් සවස් කාලයේ බැසිවාර කිහිපයක් ඇතිවීමට නියමිතයි සහ වර්ෂාව අතරතුරේදී අකුණු මගින් සිදුවෙන අනතුරු අවම කරගන්නට කටයුතු කරන්නටයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂ ආකාරයෙන් සෞඛ්‍ය අංශ මේ වෙනකොට නිවේදනය කරමින් පවතිනවා. වර්ෂාපතනයේ ආරම්භයත් සමගින් මේ උණ ඩෙන්ගු වගේ වසංගත රෝග ව්‍යාප්ත වීමේ යම්කිසි අවධානමක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඇහැරගෙන ඉන්න ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නට කියලා. ඉතින් ඒ මතක් කිරීම කරන ගමන්ම අප සූදානම් පුවත්පත් වලට අවධානය යොමු කරන්නට දන්නවා සමාජයේ ප්‍රධානම කතාව මොකක්ද කියන එක, දන්නවා සභාවේ කතාව මොකක්ද කියන එක. හැමදෙනාම කඩපිලේදී, බස් හෝල්ට් එකේදී, යන ගමන් ඔෆිස් එකේදී හැමතැනම කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි ඉෂාරා සෙව්වන්දි. ඉතින් ඉෂාරා සෙව්වන්දි පිළිබඳව අද දවසේදී පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඒ අතරින් මේ අවධානය දිවයින ප්‍රධාන වාර්තාව වෙතට. සෙව්වන්දි නේපාලයෙන් මතුවේ. මට හිතුණා කවදා හරි ඕලුගර සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. නිකන් ආදර දෙබසක් වගේ හිතන එක දැක්ක ගමන් හැබැයි ආදර දෙබසක් නෙවෙයි, මේක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. තවදුරටත් වාර්තාව පිළිබඳ අවධානය යොමු කරද්දී පද්මගේ කල්ලිය ගම්පහ බබා ඕලුගලට ලක්ෂ 50ක කපමක් දී බේරී යාමට හදලා සමාන රූපයක් ඇති ශ්‍රාවකාචාර්යයේ තක්ෂිගේ නමින් පාස්පෝර්ට් හදාගෙන ඉෂාරා යුරෝපයට පනින්න හදලා පාතාලයේ තවත් පහක් සමග කොටෝනු සංජීව ඝාතනයේ මහ මොළ කාරණයේගේ ප්‍රකාශ ඒ ආකාරයෙන් දිවයින වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම තමයි ඉෂාරා සෙව්වන්දි සමගින් ඊයේ දවසේදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා. ගම්පහ බබා, නුගේගොඩ බබී, ඔක්කොම බබාලා බබීලා තමයි ඉන්නේ. ගම්පහ බබා, නුගේගොඩ බබී, ජැෆ්නා සුරේෂ් මේ පිරිසත් අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා දිවයින වාර්තා කර තිබෙනවා. ඇතුල් පිටු වාර්තාව මේ ආකාරයෙන්. මට හිතුණා කවදා හරි ඕලුගර් සර් ඇවිත් මාව ඇරස් කරයි කියලා. මාස 7ක් තිස්සේ නේපාලයේ හිර වෙලා ඉඳලා මට ඇති වෙලා හිටියේ මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහු වෙන නිසා මෙහෙට වෙලා හිටියා යයි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවටගත් අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ගණේමුල්ල සංජීව නැමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී බිරිතබා ඝාතනය කිරීමේ සැලැස්මේ මහ මොළකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලය බක්තපූර් දිස්ත්‍රික්කයේ තබ්බාර් පාක් ප්‍රදේශයේ සුපෝකභෝගී නිවසක සැගවී සිටියේදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී කියලා දිවයින වාර්තා කර තිබෙන්නේ. ඉතින් සැගවුණු වාර්තා රාශියක් අප අද දවසේදී ඔබ වෙත ඉදිරිපත් කරන සූදානම්. විශේෂයෙන්ම අප ඊයේ දවසේදී කතා කරා වගේම මාධ්‍ය මගින් ඒ ඡායාරූපය පවා පළ කර තිබෙන පසුබිමක මුරකාවල් ඉතාමත් තදින් ක්‍රියාත්මක වුණු අවස්ථාවක කොහොමද ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නේ? මෙන්න මේක තමයි ඒ දවස් ඒ කියන්නේ පෙබරවාරි 19 වෙනිදා මේ ඝාතනය සිද්ධ වෙන්නේ. ඒ එදා සිටම මේ දක්වාම ඉෂාරා සෙව්වන්දි කියන නාමය ඉදිරියෙන් අපට නැගුණු ප්‍රධානම ප්‍රශ්නාර්ථය එය. කොහොමද මේ කරදිය වලල්ලෙන් එහාට ඉෂාරා සෙව්වන්දි මෙතරම් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතරවාරයේදී පවා පැන ගියේ කියන එක පිළිබඳව. ඉතින් අත්අඩංගුවට පත් වුණු අවස්ථාවේදී ඒ අදාළ සිදුවීම් පිළිබඳව වමාරලා පවතිනවා ඉෂාරා සෙව්වන්දි. ඒ අනුව අදාළ සිද්ධිය වූ දවසේදී ඒ කියන්නේ පෙබරවාරි 19 වෙනිදා සිට ඒ ආසන්න දිනවලදී කොළඹ ප්‍රදේශ කිහිපයකම ඇය වාසය කර තිබෙනවා. ඉන් අනතුරුව මතුගමට ගොස් තිබෙනවා. මතුගමෙන් ගොස් තිබෙන්නේ මිද්දෙනියට. මෙන්න මේක ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මිද්දෙනිය කියන ප්‍රදේශය පිළිබඳව කතා කරද්දී පහුගිය දවස්වල පාතාලයට සහයෝගය දක්වපු මද්‍රව්‍ය ජාවාරම් වලට ප්‍රබල සහයෝගයක් දක්වපු ඒ වගේම අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පවත්වාගෙන ගිය සම්පත් මනම්පේරි මෙයාගේ අර තිත්පොළ බවට පත්
වුණේ මිද්දෙනිය. එතකොට මේ මිද්දෙනිය ප්‍රදේශයට ගිහිල්ලා තමයි එතනින් එහාට යෑමේ වැඩ කටයුතු ටික ඉෂාරා සෙව්වන්දි සිදු කරගෙන තිබෙන්නේ. ඒ අනුව සාධාරණ සැකයක් මතුවෙනවා ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට ප්‍රවාහනය කිරීමේදී ඉන්දියාවට පිට කරලීමේදී සම්පත් මනම්පේරි සහයෝගයක් දක්වා තිබෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් එය ඉතාම සාධාරණයි. මොකද හේතුව සම්පත් මනම්පේරි කියන්නේ මේ අදාළ සිද්ධියේ පිටිපස සිට අදිසි හස්ත ලෙස ක්‍රියාත්මක වුණු කෙහෙරබද්දර පද්මගේ ඉතාමත් සමීපතමයෙක් යන වග මේ වෙනකොට මුළු රටම දන්නා කාරණාවක්. ඒ නිසා මිද්දෙනියට ගිය අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සම්පත් මනම්පේරි හම්බෙන්නට ඇතැයි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. එය නිවැරදි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. කොහොම හරි මිද්දෙනිය ප්‍රදේශයේදී තමයි මේ අදාළ ඉන්දියාවට පැටවීමේ ක්‍රියාවලිය ඉන්දියාවෙන් පස්සේ නේපාලයට රැගෙන යාමේ ක්‍රියාවලිය බාරව සිටි ජේ.කේ. බායි නැමැත්තා මේ ඉෂාරා සෙව්වන්දිට මුණ ගැහි තිබෙන්න ඉන් අනතුරුව මිද්දෙනියේදී හමුවුණු ජේ.කේ. බායි සමගින් ඉෂාරා සෙව්වන්දි යනවා යාපනයට ගිහිල්ලා තමයි ඉන්දියාවට පිටත් වන්නේ. ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් නොවන තැනකින් තමයි ඉෂාරා සෙව්වන්දි බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙන්නේ. ඉන් අනතුරුව සති දෙකක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී තිබෙනවා. සති දෙකක පමණ කාලයකින් අනතුරුව තමයි දින ගණනාවක දුම්රිය ගමනකින් අනතුරුව නේපාලයට ප්‍රවිෂ්ඨ වන්නට මේ ඉෂාරා සෙව්වන්දි කටයුතු කර තිබෙන්නේ. ඉන් අනතුරුව මේ ජේ.කේ. බායිගේ යම්කිසි සහයෝගීතාවයක් මත ඒ දැනහැදුණුකම් මත ඒ සම්බන්ධතා මත නේපාලයේ නිවාස සංකීර්ණයක් ලබා දී තිබෙනවා ඉෂාරා සෙව්වන්දිට. ඒ අතරවාරයේ තමයි පෙරේදා රාත්‍රියේදී පොලිසිය ඉෂාරා සෙව්වන්දිව Tamanගේ බහරයට ලබා ගන්න. ඉතින් මේක තමයි රටින් පිටව යාමේදී ඉෂාරා සෙව්වන්දි අනුගමනය කරු ක්‍රියාපිළිවෙත. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මේ ක්‍රියාපිළිවෙත වෙනුවෙන් ඒ කියන්නේ පෙබරවාරි 19 වෙනිදා අදාළ ඉලක්කය සම්පූර්ණ කරගෙන රටෙන් පිටව ගොස් අවසානයේදී ඉන්දියාවේ සති දෙකක් ඉඳලා නේපාලයේ දක්වා යන ගමනට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වියදම් කර ඇති බවට තමයි මේ වෙද්දී වාර්තා වී තිබෙන්නේ. ඉතින් හිතලා බලන්න මේ ජාලය කෙතරම් ශක්ති සම්පන්න ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙනවාද කියලා. කෙසේ වෙතත් මේ දැවැන්ත මෙහෙයුම් පිටිපස්සේ ඉන්න ඉතාමත්ම ප්‍රවේගකාරී ඉතාමත්ම අපි උත්තමාචාරයෙන් යුක්තව සිහිපත් කළ යුතු නාමය තමයි ASP රොහන් ඕලුගල. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අප මේ අවස්ථාවේදී සිහිපත් කරන ඔහුව විශේෂම කාරණාව ඔහුට ලක්ෂ 50ක විතර අල්ලසක් ලබා දීලා මේ කට්ටිය පැනලා යන්න පවා සැලසුම් නිර්මාණය කර තිබෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී ක්ෂණිකවම ඕලුගල මහත්මයා ඒ අදාළ අල්ලස් මුදල ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී අප සිහිපත් කරන ඔහුගේ ක්‍රියාකලාපයේ විශේෂයෙන්ම අර ඉන්දුනීසියාවේ සිට කෙහෙල්බද්දර පද්මයේ ඇතුළු පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ කර්තව්‍යයේදීත් ඒ රොහන් ඕලුගල මහත්මයා දක්වූ සහයෝගය අති ප්‍රශංසනීයයි. ඒ කැපකිරීම අති ප්‍රශංසනීයයි. ඉතින් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරලීමේදීත් නේපාලයට ගිහිල්ලා සති දෙකක වගේ කාලයක් සැඟවිලා ඉඳලා අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කරලා මේව අත්අඩංගුවට ගැනීමට රොහන් ඕලුගල මහත්මයා සහ CID එකේ IP ගිහන්ද සිල්වා මහත්මයා ඒ දක්වූ සහයෝගය ඉතාමත්ම අනර්ගයි කියන එක පිළිබඳව අප කියන්න කැමතියි. ඉතින් ඔවුන්ට අපගේ දේශීය උත්තමාචාරය හිමි විය යුතුමයි. ජනාධිපතිවරයා පවා කතා කළා සුබ ප්‍රාර්ථනා එක්කරා කියලා අපට ආරංචි වෙනවා. කොහොම හරි අවසානයේදී මේක තමයි අප බලාපොරොත්තු වෙන සැබෑ යථාර්ථය. ඒගොල්ලෝ යම්කිසි අපරාධ කර තිබෙනවා නම් මද්‍රව්‍ය ජාලාවන් මෙහෙයවා තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඒගොල්ලන්ව අත්අඩංගුවට ගත්තට පස්සේ තුවක්කුවකින් බුලට් එකකින් ඒගොල්ලන්ගේ ඉරණම ඉවර කරන එක නෙවෙයි වඩා වැදගත් වන්නේ. ඒගොල්ලන්ව රක්ෂිත බන්ධනාගාරගත කරලා එසේත් නැතිනම් පොලිසියේ රජුම් නියෝග ලබා ගනිමින් Tamanගේ බහරය තබාගෙන අදාළ ප්‍රශ්න කිරීම හරහා බැලලී ගියා වූ අපරාධවල යට ගියාම නැවත වතාවක් මේගොල්ලන්ගේ කටින්ම වමාරා ගන්න එක තමයි වඩාත්ම ගැළපෙන ක්‍රියාවලිය බවට පත් වෙන්නේ. ඒ නිසා පොලිසිය ඒ ක්‍රියාවලිය ඉෂ්ට කරමින් පවතිනවා. ඊටාම ප්‍රශංසනීයයි. මෙහිදී අප එක දෙයක් කියලා මේ කතාව නවත්තන්නම්. ඒ තමයි පොලිසිය අලුත් වෙලා තිබෙනවා කියන එක ඊටාමත් පැහැදිලි. අමතක කරන්න එපා. ඕලුගල මහත්තුරු කලිනුත් හිටියා. ඒ වගේම ගිහන්ද සිල්ලා මහත්තුරු කලිනුත් හිටියා. ලින්ටන් මහත්තුරු කලිනුත් හිටියා. හැබැයි ප්‍රශ්නේ උනේ පාතාලය මර්ධනය කරලීම වෙනුවෙන් මද්‍රව්‍ය ව්‍යාපාර ඒ ජාල බිඳ දැමීම වෙනුවෙන් අවශ්‍ය වන නිදහස ඒ මහත්තුරුන්ට ලැබුණද කියන ප්‍රශ්නය. මේ ආකාරයෙන් ඊටාම උපක්‍රමශීලීව ගවේෂණශීලීව මේ මහත්තුරුන්ට ක්‍රියා කරන්න වර්තමානයේ පුළුවන් නම් අතීතයේදී එසේ බැරි වුණේ ඇයි
ප්‍රශ්නය දේශපාලනයේද කියලා අහන්න අපට සිද්ධ වෙනවා. ඒකට උත්තරය ඔබ තීන්දුව කරන්න. එතනින් පස්සේ අපි යනවා තවත් වාර්තාවකට. අද උදෑසනත් වාර්තා වෙනවා මද්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ඒ පිළිබඳ වාර්තාවකුත් අප රැගෙන එන්නම්. ඊට මත්තෙන් අප සූදානම් වන්නේ මේ මාස 10ට ඒ කියන්නේ මේ ගෙවෙමින් පවතින ඔක්තෝබර් මාසය මේ දක්වා අත්අඩංගුවට ගත් ඇති මද්ද්‍රව්‍ය තොග පිළිබඳ දිනමින වාර්තාවක් රැගෙන තිබෙනවා. මේ අවධානය දිනමින පුවත්පත වෙතට. මාස 10ට කෝටි 5000ක මද්ද්‍රව්‍ය අල්ලයි. මෙම වසරේ ජනවාරි 1 වෙනිදා සිට පෙරේදා දක්වා කාලය තුළ රට පුරා සිදු කරන මෙහෙයුම් වලින් රුපියල් කෝටි 5000කට ආසන්න වටිනාකමක් ඇති මද්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 1,75,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා දිනමින වාර්තා කර තිබෙනවා. ඒ වාර්තාවත් එක්කම අද උදෑසන වාර්තා වුණු මේ විශේෂ ප්‍රවෘත්තිය පිළිබඳ අපි මෙහෙම අවධානය යොමු කරන්නම්. කොළඹ ටයිම්ස් අද දවසේදී වාර්තා කර තිබෙනවා. අද උදෑසනම දකුණු වෙරළේදී අත්අඩංගුවට ගත්තා වූ ඒ හඳුනා නොගත් පාර්සලයක් පිළිබඳ මුහුදේ පාවෙමින් පැවතියා. ඒ පාර්සලයේ අඩංගු වී තිබෙන්නේ මද්ද්‍රව්‍ය. ඒ පිළිබඳ කොළඹ ටයිම්ස් රැගෙන වාර්තාව අප මේ ආකාරයෙන් උපුටා ගන්නවා. දකුණු වෙරළට ඔබ්බෙනුව මුහුදු තීරයේ මද්ද්‍රව්‍ය අඩංගු සැක කරන පාර්සල් 51ක් පොඩි ප්‍රමාණයක් නෙවෙයි හොඳේ. පාර්සල් 51ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගත්තා. මේ පාර්සල් වල තිබීදී මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක ප්‍රමාණයක් සොයාගන්න තිබෙන බවටයි වාර්තා වන්නේ. පොලිසිය සඳහන් කර ඇති ආකාරයට අයිස් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 156ක් මෙම පාර්සල් වල අඩංගු වී තිබෙනවා. ඒ වගේම තමයි හෂිෂ් නැමැති මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම පාර්සල් වල අඩංගු වී තිබෙනවා කියලා තමයි පොලිසිය වාර්තා කරන්නේ. අද උදෑසන තමයි මේ මද්ද්‍රව්‍ය තොගය කිසිම අයිතිකාරයෙක් නොමැතිව දකුණු මුහුදේ පාවෙමින් පැවතියේදී අත්අඩංගුවට ගන්නේ නාවික හමුදාව සිය බහරට ගන්න. ඉන් අනතුරුව අද උදෑසන කාලයේදී ගොඩබිමට රැගෙන ආවා. ඉන් පස්සේ තමයි මේ කියන වාර්තාව පළවුනේ. ඉතින් හිතලා බලන්න මේවා සමාජගත වුණා නම් සමාජයට කෙතරම් නම් දැවැන්ත විනාශයක් විපතක් සිදුවීමට නියමිතව තිබුණාද කියලා. ඉතින් ඉෂාරා සෙව්වන්දි සහ මද්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාකාරයෙන් කතා කරනකොට විදුලි බිල අඩු වෙනවද වැඩි වෙනවද කියන එක ඊයේ දවල් කාලේ වෙනකන් හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. විදුලි බිලේ අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. ඒ විදිහටම තියෙනවා. මේ අවධානය දිනමින ප්‍රධාන වාර්තාවක් වෙතට. විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ. මහජන උපයෝගිතා කොමිසම තීරණය කරයි. ඒ වගේම තමයි විදුලි සේවකයන්ගේ වර්ජනය පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. විදුලි සේවකයෝ අකුරට වැඩ අත් හරිති. ඒ වගේම විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයකුත් අප මේ ආකාරයෙන් උපුටා ගන්නවා. හැබැයි hina වෙන්න ඔට්ටු නැහැ මේ කියන වාර්තාවත් එක්ක. විදුලි බිල වැඩි නොකලේ අපි පාරට බහී කියලා බයටයි විපක්ෂ නායකතුමයි ඒ විදිහට කියන්නේ. කොහොම හරි ඇතුල් පිටු වාර්තාව අපි උපුටා ගන්නවා දිනමිනෙන් මේ ආකාරයට. ඉදිරි මාස 3ක කාලය සඳහා විදුලි ගාස්තුව වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව දැන්ට පවතින විදුලි ගාස්තුව ඉදිරියට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය KPL චන්ද්‍රවාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලයි දිනමින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඉතින් ඔබට මතක නම් ඉතාමත්ම ලොකු කතන්දරයක් නිර්මාණය වුණා. ඒ තමයි අපත් ප්‍රශ්න කර ඇයි මෙහෙම වෙන්න කියලා. හේතුව පරිසර සාධක සියල්ලම ප්‍රශස්තව පැවතුණා. විදුලි ගාස්තුව වැඩි කරන්නට සාධාරණ හේතුවක් නිර්මාණය වුණේ නැහැ. වර්ෂාපතනය ඉතාමත්ම ක්‍රමානුකූලව ලැබුණා. ගංගා වැව් අමුණු මේ විදුලිය උත්පාදනය කරන ජලාශ සිඳී ගියේ නැහැ. ඉඩෝරයක් ආවේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නොමැති පසුබිමක ඒ වගේම ගල් අඟුරු මිල ඉහළ ගියේ නැහැ. ඉන්ධන මිල ඉහළ ගියේ නැහැ. ලෝක වෙළඳපොළ තුල ලංකාව නම් ඒවා වුණා. හැබැයි ඒ ලෝක වෙළඳපොළ එහෙම උනේ නැහැ. ඉතින් ඒ වගේ පසුබිමක ඇයි විදුලි ගාස්තුව 6.8කින් වැඩි කරන්නට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කරේ? මේක අපිට තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් සමාජය ඇතුලේ දේශපාලනය ඇතුලේ ලොකු විරෝධයක් මේ කියන යෝජනාවට එරෙහිව ඉදිරිපත් වුණා. ඒ අනුව වෙන්නට ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට පස්සේ තීන්දුව කරේ නැහැ. විදුලි බල මණ්ඩලයේ ඉල්ලපු 6.8ක විදුලි ගාස්තු සංශෝධන ලබා දෙන්නට අපි කටයුතු කරන්නේ නැහැයි කියලා. රහම කතාව ඒක නෙවෙයි. අද දවසේදී පුවත්පත් වාර්තාවල නොමැති කාරණාවක් අපි කියන්නම්. මේ විදිහට මේගොල්ලෝ යෝජනා කරේ මේ වසරේ අවසන් කාර්තුව. ඒ කියන්නේ මේ ගෙවී යමින් පවතින ඔක්තෝබර් මාසය එළබෙන නොවැම්බර් සහ දෙසැම්බර් මේ කියන මාස 3ක පමණ කාල සීමාව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනයක් තමයි ගාස්තුව 6.8කින් වැඩි කරන්න ඕන කියලා කිව්වේ. ඔබ විශ්වාස කරන්න ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා. හොඳේ ඒගොල්ලෝ උපකල්පනය කරනවා මේ මාස 3ට විතරක් රුපියල් කෝටි 1769ක මූල්‍ය හිඟයක් ලංකා විදුලි බල මණ්ඩලයට ලැබීමට නියමිතයි කියලා. අහගන්න වාර්තාව නැවත වතාවක්
මේ මාසය, ඔක්තෝබර් මාසය, නොවැම්බර් මාසය, දෙසැම්බර් මාසය මේ මාස තුනේදී ඒගොල්ලෝ අපේක්ෂා කරලා තිබෙනවා කෝටි 1769ක පාඩුවක් ඒගොල්ලෝ ලැබීමට නියමිතයි කියලා. පෙරලා අපට ප්‍රශ්න කරන්න පුළුවන් මහත්තුරුනේ ඔබතුමන්ලා බලාපොරොත්තු වෙනව නම් රුපියල් කෝටි 1769ක පාඩුවක් ලැබීමට නියමිතයි කියලා. ඒ පාඩුව පියවා ගැනීම වෙනුවෙන් විදුලි ඒකකයක පිරිවැය නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම වෙනුවෙන් මොකක්ද ඔබතුමන්ලා යෝජනා කරන පියවර? ඒ කිසිම පියවරක් නොමැතිව මේ ගාස්තුව අඩු කරන්නට පිරිවැය අඩු කරගන්නට කිසිදු යෝජනාවක් කරන්නේ නැතුව අච්චර පාඩුයි මෙච්චර පාඩුයි මේක හිඟයි කියලා කියන එක නෙවෙයි වඩා වටින්නේ. ඔබතුමන්ලාගේ වෘත්තීමය භාවයෙන් අප බලාපොරොත්තු වෙන්නේ රුපියල් කෝටි 1769ක් පාඩුයි නම් ඒ පාඩුව අවම කරගන්නට පියවා ගන්නට මොනවද රැගෙන යෝජනා මොකද්ද පිරිවැය අඩු කරගන්නට ඔබතුමන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන දේවල් මෙන්න මේක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒ නිසා අපේක්ෂිත අලාභය පිළිබඳව ඒගොල්ලන්ට උපකල්පනය කරන්න පුළුවන් මෙච්චර පාඩුයි කියලා. හැබැයි ප්‍රශ්නය වෙන්නේ ඒ පිරිවැය අඩු කරගන්නට ඒගොල්ලෝ උපකල්පනය කරන අපේක්ෂා කරන යෝජනා කිසිම දෙයක් මෙච්චර කාලයක් අපි නම් දැක්කේ නැහැ. කොහොම හරි අවසානයේදී මහජන උපකෘත කොමිෂන් සභාව තීන්දුව කරන්නේ අවශ්‍ය නැහැ විදුලි ගාස්තුව සංශෝධනය කරන්න කියලා. අපත් කියන්නේ පැහැදිලිවම අවශ්‍ය නැහැ විදුලි ගාස්තුව සංශෝධනය කරන්න කියලා ආරංචි වෙන විදිහට ඇමතිතුමා එහෙම සතුටින්ලු ඒ පිළිබඳව. එදිනින් පස්සේ අපි යනවා තවත් වාර්තාවකට. ගල්කිස්ස අධිකරණයේ සිද්ධිය ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාගේ හැසිරීම පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ගුණරත්න වන්නායක ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාගේ හැසිරීම පිළිබඳව ඉතින් මේ මොහොත දක්වාම අදාළ නීතිඥතුමා පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දී නැහැ. ඉතින් දිගින් දිගටම ඒ ආකාරයෙන් අධිකරණය සහ පොලිසිය මග අරින්නට අදාළ නීතිඥවරයා කටයුතු කරන්නේ නම් පොලිස් අත්අඩංගුවට ගැනීමට සූදානම් කියලා ඊ දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කළා. මේ අවධානය දිවයින වාර්තාවක් වෙතට. වන්නි නායක කට්ටි පැනලා වැඩක් නැහැ. බාර වෙන්න නැතිනම් අත්අඩංගුවටගෙන උසාවි දානවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කැබිනට් හමුවේදී ප්‍රකාශ කරයි කියලා වාර්තා කර තිබෙන්නේ. දිවයින ඇතුළු වාර්තාව මේ ආකාරයෙන් ගල්කිස්ස අධිකරණය තුළදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වනිනායකගේ ක්‍රියාකලාපය ගැන ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරෙනු අතර එයට පිළිතුරු ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ වූට්ල මහතා ප්‍රකාශ කළේ අදාළ සැකකාර නීතිඥවරයාට විරුද්ධව අධිකරණය මගින් ඉදිරි පියවර ගන්නා බව කියලයි දිවයින අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඉතින් සිද්ධිය පිළිබඳව ඔබ දන්නවා නොමනා කතා විලාසය ඒ තනතුරේ කළු කෝට් එකේ රස්නය ඕනාවට වඩා ඉහමුදුනට ගහගෙන ඒ කතා කරපු වාග් විලාසය ගැලපෙන්නේ නැහැ කියලා දැන් ගුණරත්න වන්නිනායක මහත්මයාටම තේරෙනවා ඇති. අර විදිහට ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී ඒ දාපු සිංහ නාදය ඒ ගෝරනාඩුව ඇත්තම ඇත්තයි කියලා එතුමාගේ හදවත විශ්වාස කරනවා නම් ඔක්කොම මෙහෙලින් තියෙන තමන්ගේ හෘද සාක්ෂියනේ. ඒ නිසා අර ඇත්තටම ඒ කියපු දේවල් ඇත්තයි කියලා වන්නිනායක මහතාගේ හදවත විශ්වාස කරනවා නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්නට පුළුවන්. ඒ අනුව අපට අවසානයේදී කියන්න තියෙන්නේ කොහෙන් බේරුණත් හෘද සාක්ෂියෙන් බේරෙන්න ටිකක් අමාරුයි. ඉතින් ගුණරත්න වන්නිනායක මහත්මයා හිතන වැටි මම පොඩ්ඩක් කතා කරා සැර වැඩි කියලා. ඒ නිසාම තමයි එතුමත් හැංගිලා ඉන්නේ. ඉතින් නීති ශාස්ත්‍රය ගත්තොත් එහෙම අති දැවැන්තයෙක් ප්‍රවීණයෙක් නීතිඥ සංගමයේ පිළිබඳව ගත්තොත් එහෙම කොළඹ නීති සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන කෙනෙක්. ඉතින් ඉතාමත්ම ප්‍රබල චරිතයක් නීතියකින් අධ්‍යයන ශාස්ත්‍රය ඇතුළේ. හැබැයි Tamanගේ ඒ ක්‍රියාකලාපය නිසා Tamanගේ කීර්ති නාමයට ප්‍රබල හානියක් එතුමා කරගත්තා කියන එක අප ප්‍රකාශ කළ යුතුමයි. එතනින් පස්සේ අපි යනවා සහල් ආනයනය සම්බන්ධ කතාවක මේ වාර්තාවක් උපුටා ගන්න අපි දිනමිනෙන්. ඉතින් ඇත්තටම මේ පිළිබඳව කතා කරනකොට සමහර කට්ටිය කිව්වා මේසර තට්ටුවක් එහෙම දාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා ආයි කවදාවත් මගේ පාලන කාලයක් තුළදී සහල් ඇටයක් ආනයනය කරන්නේ නැහැ කියලා. හැබැයි සහල් ඇටයක් නෙවෙයි. ඔන්න එක ආනයනකරුවෙක්ට උපරිමය සහල් මෙට්‍රික් ටොන් 520ක් දක්වා අද දිනයේ සිට මාසයක කාල සීමාවක් තුල ආනයනය කරන්නට අවසර හිමි වෙනවා. මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව හොඳ ශේෂපත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වාර්තාවකටයි මේ අවධානය යොමු කරන්නේ දිනමින ඇතුල්පිටු වාර්තාවක්. කීරි සම්බා ආදේශකයක් ලෙස පොන්නි සම්බා ආනයනයට සැරසෙයි.
කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකුණු ලබන GR 11 එසෙත් නැතනම් පුණ්‍ය සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති කැබිනට් තීන්දුවේදී මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කිව්වා කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. ඉතින් හිතලා බලන්න ඒකත් ඒ කාලේ කියපු දේවල් තමයි මේ සහල් මාෆියාව බිඳින්න අපට පුළුවන්. අපට සතුව යෝජනා තිබෙනවා, සැලසුම් තිබෙනවා. මේවා හරි ලේසි දේවල් කරන්න. ඒ වගේ දේවල් කිව්වා. සහල් හිඟ වෙනකොට කළුකඩ මාෆියාවක් ක්‍රියාත්මක වෙනකොට ඒ මාෆියාව බිඳින්න ඒ හිඟතාවය නැති කරලා දාන්න ජනාධිපතිවරු ඕනේද මේවා ආනයනය කරන්න කියලා අහපු කට්ටිය හිටියා. මාෆියාව බිඳින්න හිඟ වෙනකොට සහල් ආනයනය කරන්න ජනාධිපතිවරු මොකටද, අගමැතිවරු මොකටද, කොටුවේ මුදලාලි කෙනෙකුත් ඕව කරයිනේ. ඒ වගේ ලස්සන ලොකු බර කතන්දර ඒ දවස්වල කිව්වා. හැබැයි ඒවා කියන තරම් ලේසි නැහැ කරන්න කියලා දැන් වැටහෙනවා ඇති. කොහොම හරි මේ විදිහට කීරි සම්බා හිඟයක් පවතින පසුබිමක ඒ සඳහා ආදේශකයක් විදිහට පොන්නි සම්බා ආනයනය කිරීමට නියමිතව පවතිනවා කියන වාර්තාවයි අප රැගෙන එන්නේ. ඒ අනුව පෙර කී පරිදිම අද දවසේ කියන්නේ ඔක්තෝබර් 15 වෙනිදා සිට නොවැම්බර් 15 වෙනිදා දක්වා මාසික කාල සීමාවක් ලැබෙනවා ආනයනයකරුවන්ට උපරිමය මෙට්‍රික් ටොන් 520ක් දක්වා මෙරටට ආනයනය කරන්නට කීරි සම්බා ආදේශකය. ඉතින් මේක තමයි ඇත්ත තත්වය. ඒ දවස්වල කිව්වට එක හාල් ඇටයක්වත් අපි ආනයනය කරන්නේ නැහැ කියලා. හාල් ඇට ගණන් නෙවෙයි මෙට්‍රික් ටොන් ගණන් තමයි ආනයනය කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වාර්තාවත් සමගින් අදර නියමිත කොළඹ ටයිම්ස් පත්තරය වැඩසටහන අප අවසන් කරනවා. මුණගැමුණු හෙටත් සුපුරුදු විදිහට කොළඹ ටයිම්ස් පත්තරය තුලින් එතෙක් ඔබට ජය.